මේ ලෝකේ අපේ අම්මටයි තාත්තටයි අපි හරිම ආදරේ. හැබැයි අම්මටයි තාත්තටයි ආදරේ කරන අතරතුරේදී සමහරක් දරුවෝ තමන්ගේ අම්මට තාත්තටවත් ආදරේ කරන්න දන්නේ නැහැ. තමන්ගේ සහෝදරයන්ටවත් ආදරේ කරන්න දන්නේ නැහැ. හැබැයි ඒ අතරින් මෙන්න මේ කතාව චුට්ටක් අහන්නකෝ මාරම වේදනාවක් දැනෙන්නේ. හැබැයි ඔබ ඔබේ අම්මට තාත්තට ආදරේ කරන්නේ නැත්නම් ඔබේ අම්මයි තාත්තයි විඳපු දුක් ඔබට මතක් වෙනවා නම් කවදාරි දවසක ඔබේ අම්මට දුක් දෙනවා නම් මේ කතාව චුට්ටක් අහන්න. මාසෙම ගොඩක් මට ඕනේ ලොකුම දේ මගේ අම්මව වද කරගන්න. එයා ගොඩක් පව්. එයා ඉන්නේ නැතකම දුක හිතෙනවා. මගේ අම්මයි තාත්තයි වෙනුවෙන් මම කොහොම හරි මගේ ජීවිතේ ජය ගන්නවා අයියේ. දෙන්නම ගොඩක් බලා ගන්න ඕනේ. ඉතින් මගේ අම්මා වැඩක්ම කරා අපි හොඳින් බලාගත්තා අයියවයි මාවයි. කිසි වැරද්දක් කරන්න දුන්නේ අපි දෙන්නට. එයාලා දැන් දකුණු පැත්තේ අංශභාගයෙන් අවුරුදු 3ක් වෙනවා කිසිම වැඩක් කරගන්න බෑ. ඔයාගේ නම මොකද්ද? මගේ නම අයියේ එස්මි තරුෂිකා. එස්මි තරුෂිකා කොහොමද ජීවිතේ මොකද වෙන්නේ විස්තර ටිකක් කියන්නකෝ. හොඳින් ඉන්නවා අයියේ ජීවිතේ. මගේ පවුලේ ඉන්නේ මායි අයියයි අම්මයි තාත්තයි. මගේ අම්මා අසනීපෙන් ඉන්නේ දැන් අවුරුදු 3ක් විතර වෙනවා අයියේ. ජොබ් එකක් කරනවා මේ රස්සාව ගැන. මේ රස්සාවට ආවේ කොයි කාලෙද? මේ රස්සාව ගැන මේ ආයතනය ගැන මේ යාළුවෝ ගැන මොනවද කියන්න තියෙන්නේ? මේ ආයතනය හරිම හොඳයි අයියේ. මම බලාපොරොත්තු වෙන්නේ නැතුව මෙතනට ආවේ. ඒතර මට අවුරුදු 17යි. මෙතන ගොඩාක් යාළුවෝ ඉන්නවා. සර්ලා මිත්ලා හරිම හොඳයි. මං ඉස්සලාම අවුරුදු 1කමාරක් වැඩ කරා අයියේ පැකින් එකේ. ඊට පස්සේ තමයි මාව ලයින් එකට දැම්මේ. ඉතින් මං දැන් ටික ටික මහන්න පුරුදු වෙනවා අයියේ. පුරුදු වෙන ගමන් ඉන්නේ. මගේ අම්මයි තාත්තයි වෙනුවෙන් මං කොහොම හරි මගේ ජීවිතේ ජය ගන්නවා අයියේ. දෙන්නම ගොඩක් බලා ගන්න ඕනේ. මගේ අම්මයි තාත්තයි වෙනුවෙන් මං ඕන දෙයක් කරනවා. මං ඒ දෙන්නට ගොඩාක් ආදරේ. ඒ දෙන්න ගොඩක් පව්. අපි ඉන්නේ මාසෙම ගොඩක්. මට ඕනේ ලොකුම දේ මගේ අම්මව හොද කරගන්න. එයා ගොඩක් පව්. එයා ඉන්නේ දැකම දුක හිතෙනවා. ඉස්සර හිටපු විදියයි දැන් ඉන්න විදිය දැකම ගොඩක් දුක හිතෙනවා අයියේ. ඉස්සර හිටිය විදියයි දැන් ඉන්න විදියයි දැක්කම ගොඩක් දුක හිතෙනවා. ඒක දැක්කේ ඔයා. ඉස්සර කොහමද අම්මා? දැන් කොහමද අම්මා? දැන් අම්මට මොකද වෙලා තියෙන්නේ? ඉස්සර මගේ අම්මා වැඩක්ම කරා. අපි හොඳින් බලාගත්තා අයියවයි මාවයි. කිසි වැරද්දක් කරන්න දුන්නේ අපි දෙන්නට. එයාලා දැන් දකුණු පැත්තේ අංශභාගයෙන් අවුරුදු 3ක් වෙනවා කිසිම වැඩක් කරගන්න බෑ. ඉතින් මගේ තාත්තා තමයි මගේ අම්මා බලාගෙන ඉන්නේ. මායි අයියේ ජොබ් එකක් කරනවා අයියේ. අපි දැන් ඉන්නේ කුලියට අයියේ. අපිට ගියක් කලින් තිබ්බ එකේ කැඩුනා. දැන් අපිට ඒකේ අදා ගන්න තරම් තත්ත්වයක් නැහැ අයියේ. ඇයි කිව්වොත් මායි අයියයි විතරයි ජොබ් එක කරලා අම්මයි තාත්තයි බලාගන්නේ. ලොකු ප්‍රශ්න කොටක ඉන්නේ අයියේ. ඉතින් කොහොම හරි දිනන්න තමයි ඕනේ වුණා. මගේ අම්මටයි තාත්තයි වයසට ගියාම ඉන්න තැනක් ඕනේ. හැමදාම කුලියට ඉන්න බෑ අයියේ. ඒකින් මේ දෙන්න වෙනුවෙන් හරි දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා අයියේ. බලමු ඉතින් අපිට තවදරි හිරක් පායයිනේ අයියේ. අයියයි නම් මේ ජොබ් එකක් කරලා අනිවාර්යයෙන්ම අම්මයි තාත්තවයි ආදරෙන් බලා ගන්න ඕනේ. ඔයාවයි අයියවයි මෙතනට ගේන්න අම්මයි තාත්තයි ගොඩාක් දුක් විඳා. ඒ නිසා වෙන්නේ සමහර වෙලාවට අම්මා මේ විදිහ අසනීප වෙලා ඉන්නේ. අම්මා මොනවද තරුණ කාලේ කරේ අසනීප වෙන්න කලින් අම්මා මොනවද ජොබ් එකක් විදිහට කළේ? මගේ අම්මා ගොඩක් දුක් විඳා. ගෙවල් වල වැඩ කරලා මාවයි අයියයි බලාගත්තා. රට ගිහිල්ලා හිටියා අවුරුදු 2ක් අයියේ. එතකොට මායි අයියයි තාත්තා ගාව තමයි හිටියේ. තාත්තා තමයි අයියේ අම්මා රටේ ඉති මාවයි අයියයි බලාගත්තේ. ඇත්තටම අයියා මම වෙලාවකට කල්පනා කරද්දී හිතෙනවා අපේ අම්මට මේ මුනේ අපි නිසාද කියලා. එයා ගොඩක් දුක් විඳා. අපි වෙනුවෙන් එයා ගොඩක් කැපවීම කරා. අපි වෙනුවෙන් නොහිතපු වෙලාවක එයාට මේ වගේ ලෙඩක් ඇතුනේ. එයාට ගොඩක් දුකයි අයියාට මේ විදියට වෙච්ච එක ගැන. එයා තනියෙන් කල්පනා කරනයි මට මේ මුනේ කියලා. එයා එකලයකට හිතන එයා මැරිලා යන්න ඕනි කියලා. ඒ විදියට තනියෙන් හිතනවා තනියෙන් කල්පනා කරනවා අයියා. අපිට කතා කරන්න අපිට වැඩි කතා කරන්න කැමති නෑ. එයා කාත් එක්කත් කතා කරන්නේ නෑ. වැඩි කතා කරන්න කැමති නෑ. අයියා අපි තමයි බලෙන් කතා කරන්නේ අත් එක්ක. එයා ඉතින් ගොඩක් දුකින් ඉන්නේ. අපිට දුකයි අපේ අම්මා මේ විදිහට දකිද්දි. එයා අපි වෙනුවෙන් ගොඩක් මාසු වුණා. අයියා කැපවීම කරා අපි වෙනුවෙන් ගොඩක්. අදටත් අපේ අම්මා නිසා තමයි අපි මෙතන ඉන්නේ. අපේ එකම බලාපොරොත්තු අපේ අම්මා හොඳ කරගන්න එකයි අයියේ. අම්මව කලින් වගේම නැගිටලා දුවලා පැනලා කලින් වගේම වැඩ කරන තත්ත්වෙට ගේන තමයි මේ අයියයි නගී මෙච්චර මහන්සි වෙන්නේ කොච්චර ආදරේද අම්මටයි තාත්තටයි. ගොඩාක් ආදරෙයි අයියේ මගේ අම්මටයි තාත්තටයි මං. ඒ දෙන්න හරිම හොඳයි. අපි වෙනේ ගොඩක් මාන්සි වුණා. ඒ වගේම මගේ තාත්තව මතක් කරන්න ඕනේ. මගේ තාත්තා තමයි මට. මගේ අම්මා සෙන් වුණාට පස්සේ අම්මයි තාත්තයි දෙන්නම උනේ. එයා මුදියම්ම කරනවා. එයා ඔයලා බලනවා අයියගේ මේ වංගනේ අතරින්නේ. අපි අතට එන ගමන් අතාරින්නේ. කොයි හිටියත් කෝලයක් දීලා ආවා. ඒ වගේ තාත්තා කෙනෙක් අපිට පින් කරන්න ඕනේ අතටම. මං ගොඩාක් ආදරෙයි ඒ දෙන්නට.
මට ඕනේ දෙන්න හැමදේම සතුටින් ඉන්නවා දකින්න අයියේ. ඉතින්ගේ සතුට තියෙන්නේ ඔයයි අයියයි යතේ ඔය දෙන හොඳින් හැදුනොත් හොඳින් වැඩ කරොත් සල්ලි හම්බ කරලා දීරුනොත් සාර්ථක වුණොත් මම හිතනවා අම්මයි තාත්තයි හැමදාම සතුටින් ඉඳීවි කියලා ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ හරිද? ඔව් අයියා අනිවාර්යෙන් ඒ විදිහට වැඩ කරනවා. මගේ අම්මයි තාත්තයි වෙනුවෙන් ඒ වගේම මගේ අයියා මතක් කරන්න ඕනේ. ගොඩක් මහන්සි වෙනවා. එයාට කිසිම බලාපොරොත්තු වෙන්නේ නැති අපි වෙනින් අපන්නේ. ඒ වගේ අයියා කෙනෙකුත් අපිට පින් කරන්න ඕනේ අයියේ. මම හිතනවා ඒ අම්මටයි තාත්තටයි අයියටයි තුන්දෙනාටම ඔයා වගේ නාගි කෙනෙක් ඔයා වගේ දුවෙක් ලබන්නත් ඒගොල්ලෝ ගොඩක් පින් කරලා තියෙනවා කියලා ඔබ ස්තුතියි වගේ කතාවක් කිව්වට ඔයත් හොඳ ළමෙක්. ඔයාගේ හොඳ ගතිගුණ අනාගතයට ගෙනියන්න ඔයාගේ හොඳ ගතිගුණ නිසා අනිවාර්යයෙන්ම මට හරියාවි. ඔයාගේ ජීවිතේ සාර්ථක වෙවි කියලා වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස්වල ලන්ච් ටයිම් TV අපි විශ්වාස කරනවා. කවදාවත් තමන්ගේ අම්මට තාත්තට ආදරය කරන්න නැතුව ඉන්න එපා. හැබැයි මේ කතාව දැක්කට පස්සේ ඔබට මොකද හිතුනේ? ඔබේ අදහස් ටික පහලින් දාගෙන යන්න. මම කැලුම් TV.